Hello guys, කාලෙකින් ඉතින් අද ඉතින් ලස්සන වීඩියෝ එකක් ගෙනාවා ඔයාලට මැන්ගෝ සාගු. ඔයාලත් ඉතින් මේක හදලා බලන්න try කරන්න මාරම රසයි. ඉතින් ආයි කියන්න දෙයක් නැහැ. බලමුකෝ ඔයාලා වීඩියෝ එක බලන් යන්න. මේකනේ ඔන්න මේ සවුට් ටික හොඳට හොද ගන්න හොඳ. මම සෝදන වීඩියෝ එකක් දැම්මේ නැහැ. සෝදලා හොඳට ලිපේ තියාගෙන වතුර ටිකක් දාලා. මේ වාරට මේ අපේ අම්මා හදන රස පොදුන් ඉතින් ආයේ මේවා කියලා වැඩක් නැහැ ආයේ. අම්බ ටික කපලා ආයි සව් ටික බලන්න ගියා විතරයි. මෙන්න બોලේ හොරමිය දෙන්නෙක් ඇවිල්ලා මෙන්න කණු අම්බ ටික මම ඕනෝ මේ සව් එකට හොඳට කිරි ටිකක් දාගන්න. හරිද? මම ෆ්‍රෙෂ් මී මම නම් ඉතින් බොටල් එකම දැම්මා. හොඳට දාන ගමන් කවලම් කරලා ඊට පස්සේ මේකට ලුණු ටිකකුයි සීනි ටිකකුයි රසණු එකතු කරගන්න. ඉතින් ඔයාලා කැමති විදිහට එකතු කරගන්න. හොඳට මේක බාලි ඉවර වෙලා ඉතින් කවර අර මං කලින් හදාගත්තු එකක් තිබුණා. ඉතින් අර මේ මොනවද මේ අපේ ජෙලටින් එක කිං කොකනට් වෝටර් එකතු කරගත්තු එකක් තිබුණා මං කලින් හදාගත්තු එක. දැන් අර ෆ්‍රීසර් එකට විනාඩි 45ක් යන නිසා මං කලින් හදාගත්තු එකක් තිබුණා. ඉතින් ඒක හොඳට කපලා අරගෙන ෆ්‍රීසර් වුණාට පස්සේ හොඳට තියෙන ඉතින් අර නිකන් හයියට ඉතින් ඒ ටික දාලා ඉවර වෙලා ඊට පස්සේ සව් ටික දාලා ඊට පස්සේ අම්බ ටික දාගන්නවා. හරිද? අම්බ ටික දාගන්න. අම්බ ටික දාලා අයිස් කරටිකුත් දාගෙන මේක ඉතින් පොඩ්ඩක් හැන්දෙන් හොඳට කවලම් කරලා ඊට පස්සේ ඉතින් රස බලන්න තියෙන්නේ. ඉතින් නියමයි බොම්බා. ඉතින් කාලෙකින් තමයි වීඩියෝ එකක් දැම්ම. ඉතින් ආයිත් වීඩියෝ එකක් හොඳ ලස්සන එකක් අරගෙන ඉතින් එන්නම්. ඉතින් එහෙනම් guys ලා bye bye. ඔයාලත් හදලා රස බලන්න.